ඕම් නියමය. ඕම් නියමය. මේකෙන් කියන්නේ මොකක්ද? සන්නායකයක උෂ්ණත්වයේ නියතව ඇති විට උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. එම සන්නායකයේ තුලින් ගලන ධාරාව එහි දෙකලවර විභව අන්තරයට අනුලෝමව සමානුපාතිකයි. අනුලෝම සමානුපාතිකයි කියන්නේ ධාරාව වැඩි වෙනකොට එම අනුපාතයෙන්ම විභවාන්තරයත් වැඩි වෙනවා කියන එක. මේක පරීක්ෂා කරන්න පොඩි පරීක්ෂණයක් තියෙනවා. ඒක ගැන අපි ඉගෙන ගනිමු. මේ තියෙන්නේ නික්‍රෝම් දඟරය. නික්‍රෝම් දඟරයට සමාන්තරව වෝල්ට් මීටරයක් හයි කරලා තිනවා සමාන්තරගතව. මේකට මෙහෙම හයි කරනවට කියනවා සමාන්තරගතව. මෙතනින් වයර් දෙකක් අරගෙන හයි කරනවට කියනවා. ඇමීටරය හයි කරලා තියෙන ශ්‍රේණිගතව. බලන්න එක පේලියට හිටින විදිහටනේ ඇමීටරය හයි කරලා තියෙන්නේ. මේ ටිකම රවුමක් විදිහට පේලියට තියෙන්නේ. නික්‍රෝම් දඟරයයි බැටරි කෑලියි ඇමීටරයයි සුවිචයයි ධාරා නියාමකයි පේලියට රවුමක් වගේ. ආයකට කියනවා ශ්‍රේණිගතව හයි කරනවා කියලා. එහෙනම් ඇමීටරයක් ඕනෑම පරිපතයකට හයි කරන්නේ ශ්‍රේණිගතව. වෝල්ට් මීටරය හයි කරන්නේ මෙන්න මේ විදිහට වයර් දෙකක් අරගෙන මේකට සමාන්තරගතව හයි කරලා තියෙන්නේ. වෝල්ට් මීටරේ පාවිච්චි කරන්නේ විභවාන්තරයමයි ඉන්න. ඇමීටරේ පාවිච්චි කරන්නේ ධාරාවමයි ඉන්න. මේ තියෙන්නේ වියලි කෝෂ, මේ තියෙන්නේ ධාරා නියාමකය. ධාරා නියාමකය කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේකේ කම්බි දඟරයක් තියෙනවා මෙන්න මේ විදිහට. කම්බි දඟරයක් කොතලා තියෙනවා ගොඩාක් පොටවල්. මෙහෙම උඩ කූරක් තියෙනවා. කූර උඩ සර්පණය කියලා එකක් තියෙනවා. සර්පණය එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඒ සර්පණේ තාඩු කෑලි දෙකක් මෙන්න මේ විදිහට ගෑවෙනවා හැමතිස්සෙම කම්බි දඟරේ. මේ සර්පණේ එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඒතර මේ කෙලවරට ගෙනාවොත් සර්පණය. එතකොට තාඩුවේ ගෑවෙන්නේ මේ හරිය. එතකොට කම්බි පොටවල් ගන්න අඩුයි. මෙතනින් කරන්ට් එක එනවා නම් මෙතනින් අයින් වෙනවා නම් එතකොට බලන්න අඩු කම්බි පොටවල් ගන්න කෙන ගෑවෙන්නේ. මෙතන ඉඳන් මෙතනට විතරයි යන්න තියෙන කරන්ට් එක. එතකොට ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩුයි කියන්නේ ධාරාව වැඩි. ඒ කියන්නේ කම්බි ඕනෑම කම්බියක හෝ සන්නායකයක දිග වැඩි දිගක් ගියොත් කරන්ට් එක ගලන්නේ අඩු ධාරාවක්. හේතුව ප්‍රතිරෝධය වැඩි වෙනවා. කම්බි දඟරේ දිග නැත්තම් කම්බියේ දිග කෙටි නම් එයාර වැඩි ධාරාවක් යනවා. හේතුව ප්‍රතිරෝධය අඩුයි. කියන්නේ දිග වැඩි වෙන්න කරන්ට් එක යන්න ඕනේ දිග වැඩි වෙන්න ගලන ධාරාව අඩු වෙනවා. හේතුව ප්‍රතිරෝධය වැඩි වීම. එහෙනම් මෙතනදී ගෑවෙන්නේ අඩු කම්බි පොටවල් ටිකක් මෙතන ඉඳන් මෙතනට එතකොට ප්‍රතිරෝධය අඩුයි ගලන ධාරාව වැඩි. මේක මෙතනට ගෙනහම අන්න කම්බි පොටවල් ගන්න ටිකක් වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතනටම කරන්ට් එක යන්න ඕනේ. ඒතර කම්බියේ දිග වැඩි වෙනවා. එතකොට ප්‍රතිරෝධය වැඩි ගලන ධාරාව අඩු වෙනවා. මේක තවත් මෙහාට ගෙනාවොත් එතකොට ගෑවෙන්නේ මෙතනනේ. කම්බිය පොටවල් ගන්න ගොඩාක් වැඩි. එතකොට කරන්ට් එක යන්න තියෙන දිග ගොඩාක් වැඩි වෙනවා. දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ ගලන ධාරාව අඩු වෙනවා. තවත් අඩු වෙනවා. මේක මේ කෙලවරට ගේන්න ගලන ධාරාව අඩු වෙනවා. මේ කෙලවරට ගේන්න කම්බිය පොටවල් ගන්න දිග අඩු වෙන නිසා ගලන ධාරාව අඩු වෙනවා. එහෙනම් මේක පාවිච්චි කරලා මේ සර්පණයේ කම්බියේ දිගේ එහාට මෙහාට යවලා පරිපතේ තුලින් ගලන ධාරාව වෙනස් කරගන්න පුළුවන්. ධාරාව වෙනස් වෙනකොට විභවාන්තරයත් ඉබේම වෙනස් වෙනවා. හරි. ඒතර බැටරි කෑල්ලේ ධනාග්‍රය මොනවද? මේ දිග ඉරක් තියෙන පැත්ත තමයි ධනාග්‍රය. කෙටි ඉරක් තියෙන පැත්ත ඍණාග්‍රය. මේ වියලි කෝෂ හතරක්. බැටරි කෑලි හතරක් සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර වෝල්ට් මීටරේ සම්බන්ධ කරද්දීනොත් වෝල්ට් මීටරේ ධන පැත්ත මේ ධන පැත්තට හයි කරන්න ඕනේ. බැටරි කෑල්ලේ ධන පැත්තට. වෝල්ට් මීටර එක ධන ඍණ කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක වෝල්ට් මීටරේ ගත්තොත් මෙන්න මේ විදිහට වෝල්ට් මීටරේ තිබුණොත් ඒකේ රතු පාට බටන් එකක් තියෙනවා. ධන කියලා ගහලක් තියෙනවා. ඒ පැත්ත ධන, කළු පාට පැත්ත ඍණ. හරි. ධන පැත්ත හරියටම ධන පැත්තට සමාන්තරගතවම හයි කරන්න ඕනි. ඍණ පැත්ත, පරිපතේ ඍණ පැත්ත මේ පැත්තනේ ඍණ පැත්තට හයි කරන්න ඕනේ. වෝල්ට් මීටරේ සමාන්තරගතව මේ විදිහට වයර් දෙකක් අරන් හයි කරන්නේ. ඇමීටරේ හයි කරන්න ඕන ශ්‍රේණිගතව මෙන්න මේ විදිහට එක පේලියට හිටින විදිය මම කලිනුත් කියවනේ. එතකොට ඒක ඍණ පැත්ත බැටරි කෑල්ලේ ඍණ පැත්ත මේ පැත්තනේ නෑ. ඇමීටරේ ඍණ පැත්ත මේ පැත්තට හයි කරන්න ඕන. ධන පැත්ත මේ කියලා ධන පැත්ත මේ පැත්තට හයි කරන්න ඕනි. එතකොට ඒකෙත් ධන ඍණ හොයාගන්නේ කළු හා රතු පාට අණුව ස්විච් එක කියන්නේ බටන් එකක්. ඒක ඔබහම
මේක හරහා කරන්ට් එක යන්න පටන් ගන්නවා. ඕෆ් කරාම කරන්ට් එක යන එක නවතිනවා. ඔන් කරාම කරන්ට් එක යන්න පටන් ගන්නවා. ඕෆ් කරාම කරන්ට් එක යන එක නවතිනවා. හොඳයි අපි දැන් ක්‍රියාකාරකම් කරමු. මේ විදිහට හයි කරලා තියෙනවා කියලා හිතන්න වෝල්ට් මීටරේ මෙතන, ඇමීටරේ මෙතන, ස්විච් එක මෙතන, මේ විදිහේ ධාරා නියාමකයේ මෙතන, බැටරි කැලි මෙතන, නික්‍රෝම් කාම්බි දංගරේ මෙතන. ඔන්න ස්විච් එක වැහුවා. වහලා ඉක්මනටම වෝල්ට් මීටරේ ඇමීටරේ බලලා පාඨාංක ගන්න ඕනි. හේතුව මේක උෂ්ණත්වය වැඩි වෙන ඕනෑම කම්බි දංගරයක් හරහා කරන්ට් එක යනකොට රත් වෙනවානේ. රත් වෙනවා කියන්නේ තාපේ නිපදවනවා. ඒතර උෂ්ණත්වය වැඩි වෙනවා. නික්‍රෝම වැඩියෙන් රත් වෙන එක. ඉතින් රත් වෙන්න කලින් ටක් ගාලා ඔන් කරලා ඉක්මනටම පාඨාංක ගන්න ඕනේ. තප්පරයක් දෙකක් ඇතුළත. වෝල්ට් මීටරයෙන් මැන හැකි විභවාන්තරය ඇමීටරයෙන් මැන්න හැකි ධාරාව විභවාන්තරය මයින් වෝල්ට් වලින් ධාරාව මයින් ඇම්පියර් වලින්. ඔන්න පළවෙනි වතාවේ මයින්නවා. විභවාන්තරය 1.5 වෝල්ට් ආව කියලා හිතන්න. එතකොට ධාරාව ආවේ 0.5 ඇම්පියර්. හරි. මම මේ ආපු එකක් කියන්නේ. හරි හොඳේ. මේ කම්බි දංගරේ පොටවල් ගාන වෙනස් වෙනකොට මේ කලන ධාරාව විභවාන්තරය වෙනස් වෙනවා. හැමෝටම එකම පාඨාංකය එන්නේ නැහැ. පොටවල් ගාන අනුව තමයි වෙනස් වෙන්නේ. දිග අනුව වෙනස් වෙනවා මේ ඉන්න පාඨාංකය. මට ආවේ මේ ගාන කියලා හිතන්න. ඊළඟට ස්විච් එක දාලා ඉක්මනටම මේක කියවගෙන මේක ඕෆ් කරන්න ඕනේ. ඕෆ් කළා ටික වෙලාවක් තියෙනයි. ටික වෙලාවක් තියෙන මේක රත් වුණා නම් නිවෙන්න. මොකද එතකොට උෂ්ණත්වය ආයමත් පල්ලෙහාට එනවා. හොඳයි. දැන් ටික වෙලාවක් තියලා උෂ්ණත්වය නිවුණාට පස්සේ ආයේ ස්විච් එක ඔන් කරන්න කලින් මේ සර්පණයේ පොඩ්ඩක් මොකද කරන්නේ? දැන් ගලන ධාරාව වැඩි කරන්න ඕනේ. දැන් අඩු කරලා තියෙන්නේ අපි. එන්න එන්න තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙ ඉඳන් මෙහාට ගේන්න ඕනේ. හරි? ඔයාලට පුළුවන් මෙහෙ ඉඳන් මෙහාට ගෙනියන්නත් මෙහෙ ඉඳන් මෙහාට ගෙනියන්න. මම මෙහෙ ඉඳන් මෙහාට ගෙනියන්න. ඔන්න මුලින් ගලන ධාරාව අඩුයි. පස්සේ වැඩි වෙන්නේ. ඒතකොට ටිකක් මෙහාට ගෙනියනවා මේක. සර්පණේ මෙහාට පොඩ්ඩක් ගේනවා. තුරාන් කම්බි පොටවල් ගාන අඩු වෙනවා. ධාරාව යන. එතකොට ගලන ධාරාව වැඩි වෙනවා. හාන් මේක සර්පණේ පොඩ්ඩක් මෙහාට ගෙනල්ලා සීරු මාරු කරලා ආයි ස්විච් එක දානවා. ස්විච් එක දාලා ඉක්මනටම විභවාන්තරයයි ධාරාවයි මැන ගන්නවා. එතකොට හිතන්න මට ආවේ විභවාන්තරයේ වෝල්ට් 3යි ධාරාව ආවේ 1යි කියලා. අන්න ධාරාව වැඩි වෙලා තියෙනවා. විභවාන්තරයත් වැඩි වෙලා තියෙනවා. ඊළාට ආයෙමත් ටක් ගාලා ස්විච් එක ඕෆ් කරලා තව ටිකක් මේක මෙහාට ගේනවා. එතකොට ආන් ධාරාව වැඩි වෙන්න එපයි. පොටවල් ගාන අඩු වෙනවනේ. තව ටිකක් මෙහාට ගේනවා. ගෙනල්ලා ස්විච් එක ඔන් කළා විභවාන්තරයයි ධාරාවයි මැන ගන්නවා. එතකොට විභවාන්තරේ මට ආවේ 4.5 වෝල්ට්, ධාරාව 1.5 ඇම්පියර්. ඒ විදිහට ආයෙමත් මෙහාට කරලා ආයෙමත් ස්විච් එක දාලා ආයෙමත් විභවාන්තරයයි ධාරාවයි මැන ගන්නවා. එතකොට මට ආවේ 6 වෝල්ට් විභවාන්තරය ධාරාව 2 ඇම්පියර්. ඔයාලට එතකොට මේ කම්බියේ පොටවල් ගාන අනුව යොදන බැටරි කෑලි ගාන අනුව මේ විභවාන්තරයයි ධාරාවයි වෙනස් වෙනවා. හැබැයි කොහොම වෙනස් වුණත් මේ විභවාන්තරයේ ධාරාවෙන් බෙදුවාම එන අනුපාතය එක සමාන වෙන්න ඕනි. ඒ කියන්නේ 1.5 0.5න් බෙදන්න. 1.5 බෙදීම 0.5. તો දශම තෙත පැන්නුවොත් මෙතන එකක් පැන්නුවොත් 15 ඒ හා සමානව යටත් පන්නන්න ඕනි. ඒතකොට යට එන්නේ 5 15 5න් බෙදුවාම 3යි. එහෙනම් v බෙදීමයි අනුපාතය විභවාන්තරයේ ධාරාවෙන් බෙදුවාම මේකෙන් බෙදුවාම 3 ඉන්නේ. මෙතනත් එහෙමයි. 3 බෙදන්න ඕන එකෙන් මෙතන 3 මෙතන 1 3 එකෙන් බෙදුවාමත් 3යි. මෙතන 4.5 බෙදන්න ඕන 1.5න්. ඒතර දශම ස්ථානයක් එක ගානේ පන්න හැකි දෙකේම එකක් තියෙන නිසා ඒතර 4.45 15න් බෙදුවාම උත්තරේ එනවා ඒත් 3යි. මෙතන 6 දෙකෙන් බෙදුවාම ඒත් 3යි එන්නේ. ආන් එහෙනම් විභවාන්තරයේ ධාරාවෙන් බෙදුවාම එන අනුපාතය හැම විටම සමානයි. මෙන්න මේ පාඨාංක අරන් බලහම. හරි. එහෙනම් ඕම් නියමයෙන් කියන්නේ ගලන ධාරාවට අනුලෝමව විභවාන්තරය සමානයි. හරි. 3 ගුණයකින් වැඩි වෙලා තියෙන බලන්න මෙතන ඉඳන් මෙතනට 3 ගුණ 0.5 ඉඳන් එකට දෙගුණයකින් වැඩි වෙද්දී මේකත් දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. මෙතනට ඉතින් 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. විභවාන්තරය මෙතනට බලාම ඒත් 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ධාරාවත් 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. විභවාන්තරයත් 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා.
මෙතනටදී 0.5 4න් ගුණ කරාම දෙකේ එන්නේ. 1.5 4න් ගුණ කරාම 6 එනවා. ඒ කියන්නේ මෙතනටදී 4 ගුණයකින් වැඩි වෙලා මෙතනටදී 4 ගුණයකින් වැඩි වෙලා. ආන් ඒක අනුලෝම සමානුපාතිකයි කියන්නේ මේක වැඩි වෙන අනුපාතයෙම තමයි මේක දෙගුණේ වුණොත් ධාරාවත් දෙගුණයක් වෙනවා. හරි. ධාරාව දෙගුණේ වුණොත් විභවාන්තරයක් දෙගුණයක් වෙනවා. ධාරාව 3 ගුණේ වුණොත් විභවාන්තරයක් 3 ගුණයක් වෙලා තියෙනවා. ධාරාව 4 ගුණේ වුණොත් විභවාන්තරයක් 4 ගුණයක් වෙලා තියෙනවා. ආන් ඒකට කියනවා අනුලෝම සමානුපාතිකයි කියලා. ධාරාව වැඩි වෙන අනුපාතයෙන්ම විභවාන්තරයත් වැඩි වෙනවා. v බෙදීම i අපි බැලුවේ ආපු v i වලින් බෙදුවා. විභවාන්තරේ ධාරාවෙන් බෙදුවා. එතකොට හැම එකේම 3 ආවේ. ඒ කියන්නේ අනුපාතයේ නියතයක් කියනවා. හැම තිස්සෙම එන්නේ එක සමානගයක්. මට නම් ආවේ 3යි. එක එක්කෙනාට එක එක ගන්නනවා මේ මයින ප්‍රමාණය වෙනස් වුණාම මේ දිග වෙනස් වුණාම බැටරි කැලි ගන්න වෙනස් වුණාම එහෙනම් මේක නියතයක් කියන හැම තිස්සෙම එන අගේ සමානයි. ආන්ගේ නියතයට අපි r කියලා දානවා. v බෙදීම i සමානයි r. ඒකෙන් සූත්‍රයක් හදාගත්ත හැකි v සමානයි ir කියලා මේ i මේ පැත්තට ගෙනල්ලා. එතකොට මෙතෙන්ට එනවානි. v කියන්නේ විභවාන්තරය, i කියන්නේ ධාරාව, r කියන්නේ ප්‍රතිරෝධය. අපි කියන ප්‍රතිරෝධය කියලා rට. ප්‍රතිරෝධය තමයි ඕම් වලින්මයි ඉන්නේ. ඒකට පාවිච්චි කරන ඕම් මීටරය කියලා එකක්. මේ සම්බන්ධයේ මුලින්ම හොයාගත්තේ ජෝර්ජ් සයිමන් ඕම් කියන විද්‍යාඥයා. එයාට ගරු කිරීමක් විදිහට තමයි ඕම් නියමය කියලා දාලා තියෙන්නේ. අපිට මේක පස්තාරකිනුත් ඇඳලා දක්වන්න පුළුවන්. පස්තාරයක් අඳින්න කියලා විභාගෙදි ගොඩක් වෙලාවට එනවා. ඒතර මෙන්න මේ විදිහට ධාරාව මේ අග්‍රයට දාගෙන 0.5 1 1.5 2 ධාරාව ටික මේ විදිහට දාගත්තා. විභවාන්තරයත් මේ විදිහට දාගන්නවා. 1.5 3 4.5 6. හරි. උඩට දාගන්නවා. එතකොට 1.5 0.5 2.5 කියලා තිතක් දාගන්නවා. එකේදී 3 මේක එකට කෙලින් මේක 3ට කෙලින් මෙතන තිත දාගන්නවා. හරි. මේක 1.5ට කෙලින් 4.5 ඔන්න 1.5ට කෙලින් 4.5 තිතක් දාගන්නවා. ඊළඟට දෙකට කෙලින් 6 දෙකට කෙලින් 6 ඔන්න තිතක් දාගන්නවා. තිත් ටික යා කරාම මෙන්න මේ විදිහට සරල රේඛීය පස්තාරයක් එනවා. මේ දෙක හරි මැද්දෙන් යන. ඕක තමයි විභවාන්තරය හා ධාරාව අතර එන ප්‍රස්තාරය. ඕක ගොඩක් වෙලාවට අඳලා දක්වන්න එනවා.